අයිබෝන් සියලු දෙනාම අදත් මේ එකතු වෙලා ඉන්නේ ඔයාලගේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරන Sex Ed LK YouTube channel එකේ තවත් එපිසෝඩ් එකක් එක්ක. ලිංගික බෙලහීනතාව ගැන කතා කරනකොට අපි මේ channel එකේ ඇත්තටම මේ channel එක පටන් ගත්ත දවසේ ඉඳන් මේ ලිංගික බෙලහීනතාව ගැන කතා කරා. ඉතින් අපෙන් ප්‍රතිකාර ගන්න වෙන රෝගීන් ගොඩාක් වෙලාවට කියන කතාවක් තමයි මේ ලිංගික බෙලහීනතාවය. ඒක සමහරක් වෙලාවට ලිංගික අප්‍රාණිකත්වයක් වෙන්න පුළුවන්, ක්ෂණික මෝචනයේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් වලට ප්‍රතිකාර කරාට පස්සේ මේ ප්‍රතිකාර ගන්නකම් තමයි මේකේ මේ ප්‍රශ්නය විසඳලා තියෙන්නේ. ප්‍රතිකාර නැවතුව ගමන් මේ ප්‍රශ්නේ නැවත මතුවෙනවා. මොකද්ද ડોක්ටර් මේකට කරන්නේ? ඉතින් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි මේ ප්‍රතිකාර නැවතුවට පස්සේ නැවතත් මේ ලිංගික බෙලහීනතාව මතුවෙන්නේ? ඒ වගේම තමයි එවැනි තත්ත්වයන් කොහොමද මගහරවා ගන්න කියලා. ඉතින් හැමදාම මතක් කරනවා වගේ මේ කතා කරන මාතෘකාවන් ඔයාලට වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell button එක ඔබලා අපේ වීඩියෝත් එක්ක නිරතුරුවම රැඳිලා සිටිනත් ඔයගලන්ට හැකියාවක් තියෙනවා. හොඳයි එහෙනම් අපි බලමු ඇයි මේ ලිංගික අප්‍රාණිකත්වයක් එහෙම නැත්නම් ක්ෂණික මෝචන තත්ත්වයක් ප්‍රතිකාර ගත්තට පස්සේ හොඳ වෙලා ඊට පස්සේ නැවත මතුවෙන්නේ. ඉතින් අපි මුල් දවසේ ඉඳන් මේ ගැන කතා කරනකොට කතා කරපු දෙයක් තමයි අපි හැමතිස්සෙම මේ වගේ ලිංගික බෙලහීනතාවයන් මැනේජ් කරනකොට එහෙම නැත්නම් ප්‍රතිකාර කරනකොට මේකට අදාළ වූ තත්ත්වයන් හඳුනා ගන්න යුතුයි. ඒ වගේම තමයි ඇයි මේක මෙහෙම වෙලා තියෙන්නේ කියන එක හඳුනා ගන්න ඕනේ. අපි ඕනම දෙයකට හේතුවක් තියෙනවා කියන එක අපි දන්නවා සාමාන්‍ය විවාහයේ තියෙන කතන්දරයක්. ඉතින් එතනදී ඇත්තටම මේ ලිංගික අප්‍රාණිකත්වයට එහෙම නැත්නම් මේ ක්ෂණික මෝචන තත්වයට හේතු කාරණාව සොයාගෙන ඒ හේතු කාරණාව අපි නිවැරදි කළ යුතුමයි. ඉතින් එහෙම නැතුව අපිට ස්ථිර විසඳුමක් මේ ප්‍රශ්න වලට ලබා ගන්න හැකියාවක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවල් වලදී අපි දකින දෙයක් තමයි මේ තත්වයන් වලට මේ සිම්පටොමැටික් ට්‍රීට්මන්ට් එහෙම නැත්නම් මේ දැනට තියෙන තත්ත්වය සඳහා ප්‍රතිකාර ලැබුණට මෙන්න මේ අන්ඩර්ලයින් කෝස් එකට එහෙම නැත්නම් මේකට හේතුභූත වූ කාරණාව සම්බන්ධ දේවල් ගොඩක් වෙලාවට ඇඩ්‍රස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ සඳහා ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කාරණාව හින්දා තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රතිකාර ගත්ත ගමන් මේ තත්ත්වය මගහැරෙනවා. හැබැයි නැවතත් ප්‍රතිකාර නැවතුවාන් පස්සේ මේ තත්ත්වය පැන නගිනවා. ඉතින් ඇත්තටම මේ ලිංගික අප්‍රාණිකත්වයකට එහෙම නැත්නම් මේ ක්ෂණික මෝචන තත්ත්වයකට මේ ඇතුලේ තියෙන හේතුව සොයාගන්නේ කොහොමද? ඉතින් මොන වගේ තත්ත්වයන්ද මේකට හේතු වෙන්න පුළුවන්? ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ මගහැරෙන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. ඒක සමහරක් වෙලාවට බොහොම සරල දියවැඩියාව තත්ත්වයක්. ඒ වගේම තමයි අධික කොලෙස්ටරෝල් තියෙන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ටිකක් සොයා ගන්න අපහසු මේ ප්‍රොස්ටේටයිටිස් එහෙම නැත්නම් ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ යම්කිසි ප්‍රදාහය තත්ත්වයක්. ඒ වගේම තමයි මේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේශි වල යම්කිසි ලිහිල්භාවයක්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට තමන් මේ දීර්ඝකාලීනව ගන්න ඖෂධවල බලපෑමක් මේ වගේ දේවල් වලට මේ ඇතුලෙන් තියෙන හේතුවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇත්තටම වැදගත් වෙන කාරණය තමයි මෙන්න මේ අන්ඩර්ලයින් ප්‍රොබ්ලම් එක. එහෙම නැත්නම් මේ ඇතුලේ තියෙන කාරණය සොයාගෙන ඒ කාරණය සඳහා යම්කිසි පිළියමක් යෙදුවොත් පමණයි අපිට ඇත්තටම ස්ථිරව මේ ලිංගික බෙලහීනතාවය මගහැරවා ගන්න එහෙම නැත්නම් සුව කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී ගොඩාක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ පුරුෂ ලිංගය ආශ්‍රිතව සමහරක් වෙලාවට දියවැඩියා තත්ත්වයන් හින්දා ඒ වගේම තමයි අධික කොලෙස්ටරෝල් බව හින්දා එහෙම නැත්නම් තවත් රෝග තත්ත්වයන් හින්දා මේ පුරුෂ ලිංගය ඇතුලේ පටක ඩැමේජ් වෙලා එහෙම නැත්නම් හානියටපත් වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී යම්කිසි විදියකට මේ ఔෂධ දුන්නට පස්සේ ඒ තත්ත්වය මගහැරවා ගන්න පුළුවන් වුණත් මේ ඩැමේජ් එක හදනකම් එහෙම නැත්නම් මේ දේවල් රිපෙයාර් කරගන්නකම් මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්නේ නැහැ ස්ථිරව. ඉතින් ඒක හින්දා එවැනි අපි කියනවා රිපෙයාරින් එහෙම නැත්නම් අපි කියනවා රෙස්ටොරේටිව් ට්‍රීට්මන්ට් එකක් එහෙම නැත්නම් මේක නැවත සකස් කිරීමේ ප්‍රතිකාර ක්‍රමයක් මගින් තමයි එවැනි තත්ත්වයන් මගහැරවා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් සාරාංශයක් විදිහට ගත්තට පස්සේ ඔබටත් එවැනි ලිංගික අප්‍රාණිකත්වයක් එහෙම නැත්නම් ක්ෂණික මෝචන තත්ත්වයක් තිබුණා නම් මේ තත්ත්වයට අදාළ වූ හේතුව සොයලා අපි ප්‍රතිකාර කරන්නට අවශ්‍යයි. ඒ සිම්පටොමැටික් රිලීෆ් එහෙම නැත්නම් මේ තත්ත්වය දැනට මගහැරවන බෙහෙත් වලට අමතරව මේ ඇතුලේ තියෙන තත්ත්වය විසඳුවොත් විතරයි අපිට ස්ථිර වශයෙන් මේ තත්ත්වයන් සඳහා අපිට විසඳුමක් ලබා ගත හැකි වෙන්නේ. ඉතින් අද දවසේ ඇත්තටම අපි කතා කරේ මේ විදිහේ ලිංගික අප්‍රාණිකත්වයන් සඳහා ප්‍රතිකාර ගන්නකොට මේ ප්‍රතිකාර ගන්න කාලය ඇතුලේ පමණක් මේ දේවල් යම්කිසි හොඳ තත්ත්වයකටපත් වෙලා නැවතත් ප්‍රතිකාර නැවතුව ගමන් ඇයි මේ තත්ත්වයන් පැන නගින්නේ කියන කාරණේ ගැන. ඉතින් මේ කතා කරපු දේවල් වලින් මම හිතනවා ඔයාලගේ දැනුමට යම්කිසි දෙයක් එකතු වුණා කියලා. ඉතින් ඒ වගේම තමයි මෙවැනි තත්ත්වයන් තියෙනවා නම් ඒ තත්ත්වයන් වල මේ සම්පූර්ණ විශ්ලේෂණය කරලා ඒවට හේතු කාරණා හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් Tamanටත් තියෙනවා නම්
අපි හැමදාම කියනවා වගේ ලැජ්ජ වෙන්න එපා. මේ දේවල් සාමාන්‍ය සෞඛ්‍යමය ගැටලු. ඉතින් හැමතිස්සෙම තමන්ගේ වෛද්‍යවරයාත් එක්ක මේ වගේ දේවල් සාකච්ඡා කරලා ඒ සඳහා ස්ථිර ප්‍රතිකාර වලට යොමු වීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි හැමදාම මතක් කරනවා වගේ මේ වගේ ලිංගික සෞඛ්‍යමය ගැටලු තියෙනවා නම් ඕගලන්ට ඒ දේවල් ගැන අපිට දන්වලා එවන්න හැකියාවක් තියෙනවා අපේ WhatsApp නම්බර් එක හරහා ඒ වගේම තමයි අපේ Facebook account එක හරහා. ඉතින් ඕගලන්ට හැමදාම පුළුවන් ඒ වගේ ප්‍රශ්න ගැන අපිට යොමු කරන්න. ඉතාමත් රහසිගතව ඒ වගේම තමයි ඔයාලගේ පුද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි අපි උත්සාහ කරනවා ඒවට පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම තමයි මේ වගේ ලිංගික ගැටලු අපි දන්නවා ගොඩාක් මානසික පීඩාවන් වලට හේතු වෙන දේවල්. ඉතින් ඒ වගේ දේවල් ගැන අපි නිරන්තරයෙන් මේ channel එක හරහා කතා කරලා ඔබට සහනයක් වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔබ සැමට සුබ දවසක්.